එක්තරා නුවණැති රජතුමෙක් රාජ්‍යයේ උරුම කර ගැනීමට තම පුතුන් තිදෙනාට ඇති සුදුසුකම ඔප්පු කරන ලෙස දිනක් අභියෝග කළේය. සැබෑ නුවණ ලබා දෙන බවට විශ්වාස කෙරෙන ඉපැරණි මායා මුද්දක් සොයාගෙන එන ලෙස අනකල රජතුමා තම පුතුන්ව ඒ සඳහා පිටත් කර හැරියේය. බලය සහ ධනය මගින් පමණක් සාර්ථකත්වයේ ළඟා කරගත හැකියයි විශ්වාස කළ වැඩිමහල් කුමාරයා තම කායික ශක්තිය හා වස්තුව කෙරෙහි පමණක් විශ්වාසය තැබුවේය. දෙවනි කුමාරයා තමාගේ නුවණ හා කපටිකම මත පමණක් විශ්වාසය තැබූ නමුත් දේවල් වල බාහිර පෙනුමෙන් ඔබට සැබෑ තත්වය දැකීමට ඔහු අසමත් විය. කරුණාව සහ ඉවසීම පෙරදරි කරගත් බාලම කුමාරයා අනුන් කෙරෙහි දැක් වූ දයාව හා අනුකම්පාව තුලින් මුද්දේ සැබෑ මායාව අවබෝධ කරගත්තේය. ඒ මායා මුද්දේ බලය හිලි වූයේ පිවිතුරු සහ පරාර්ථකාමී හදවතක් ඇති තැනැත්තාට කමනි. සත්‍ය වටහාගත් රජතුමා බාලම කුමාරයාව තෝරාගත් අතර සැබෑ ප්‍රඥාව උදාවන්නේ නිහතමානිකම සහ කරුණාව තුලින් බව ඔහු ඒ මගින් පසක් කර දුන්නේය.